මේ සිත ගැනද විග්‍රහයක් කරන්න කියන්නේ මනසද සිතද කියන්නේ දෙකක්ද කියලා. දැන් මේ චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝමනායතන මනීන්ද්‍රියං විඥානං විඥානකන්தோ කිය. මේ නව ආකාරයකට විග්‍රහ වෙනවා. මේ දැනෙන ස්වභාවය නිසාම දැනගත්තල පස්සේ එතනින් මැන ගැනීමක් තියෙනවා. දැනගත දේවල් මේක මෙහෙමයි කියලා දැනගත්තාම ඒක දෙකක් කියලා මැන ගන්න. දැන ගැනීම නිසාම ලබන ඊළඟ ප්‍රතිඵල තමයි මැන ගැනීම. හිතෙන්මයි කරන්නේ. දැනීමෙන් මනිනවා. ඉතලා දැනෙනවා. මේ රූපයක්, මේ මනුෂ්‍ය රූපයක්. මනුෂ්‍ය රූපයක් විතරක් දැනුනේ. මේ මගේ අහවල් එක කරන්නේ. ඒක දැනගත්තේ නැද්ද? මේ මගේ පුතානේ. එයාත් මනුෂ්‍ය රූපයක්. මේ පුතාගේ තාත්තානේ. ඒත් මනුෂ්‍ය රූපයක්. දැන් අම්මා දැක්කේ නැද්ද මේ දෙක? දැනගත්තා නැනගත්තා. මේ පුතා මේ තාත්තා. අර ගෑනු කෙනා කවුද? ඒ අම්මා. අම්මා පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්? ගෑනු කෙනෙක්. ගෑනු කෙනෙක් කියලා දැනගත්තා අම්මා කියලා මැනගත්තා. අන්න චිත්තවලින් දැනගන්නවා මනෝවලින් මැනගන්නවා. ඊට පස්සේ දැන් මෙන්න අවුරුද්ද ළඟයිනේ. මෙන්න තෑග්ගක් අතහරි දෙන්න. කාටද දෙන්නේ? අම්මත් ගෑනු කෙනෙක්, අර යන්නේ ගෑනු කෙනෙක් කාටද දෙන්නේ? කාටවත් දෙන්නේ? අම්මට දෙන්නේ. මැනගෙන් සම්බන්ධ වුණා. විශේෂ කරගත්තා. මානසං කරගත්තා. ඉතින් ඒක අම්මට දෙන්න ඕන. කාටවත් දීලා හරියන්නේ. ওই සීමාව ඉක්මවුවොත් මොකද වෙන්නේ? හදයන් වුණොත් එහෙම ගැටෙන්න පටන් ගන්නවා. අනසංගනිකා දෝෂ එනවා. අම්මට ඊටකම අම්මට ඊට කරනවා මිසක් ඒ දිහා වැදුනොත් හදයන් වෙනවා. පුතාගේ ඊටකම පුතා බව දැනෙන පුතාට ඊට කරනවා මිසක් ඒ දිහා වැදුනොත් හදයන් වෙනවා. හිතේම ස්වභාවය. එකිනෙකට කෙලෙස් වලින් කාර්ය ගැනීම හැටි. ආගන්තුක වෙන උපකිලිටෙන උපකිලිටයි. ආගන්තුක කෙලෙස් දෙනේ උපකිලිට ගන්නාම ඇති වෙන ස්වභාවය තමයි එකිනෙකට වෙ කිව්වේ. ඔය විදිහ විඥාන කන්දෝ කිව්වට පස්සේ මොකද වෙන්නේ? දෘෂ්ටිගත වෙලා. එහෙනම් ඒකෙම බහැලා. හදාගත පැවැත්මක උපාදානස්කන්ධය ගොඩනගාගෙන විඥාන කන්දෝ වෙලා ඒකට බැඳෙනවා. බැඳුනාට පස්සේ තමයි ඔක්කොම මම මගේ ආත්මය කියන ඒවාත් එක බැඳිලා දෘෂ්ටිය ගොඩනගලා ඉන්නේ. ඉතින් ඒ නිසා හිත කියන්නේ මනස කියන්නේ මේ කිනකට පොඩි හේතුන්ගෙන් ඇති වෙන වෙනස්කම් දකින්න ඕනේ.